මිනිස්සු එකම දෙයක වැඩ කරගෙන යද්දී මිනිසුන්ගේ ජීවිතය තුළ එකම දෙයක් හැමදාම කරද්දී ඒකාකාරී වෙද්දී මිනිසුන්ගේ ජීවිතේ නිකන් අපි කිව්වොත් එපා වෙනවා. බෝරින් වෙනවා. හරිද? එකම විදිහට වැඩ කරන් යද්දී ජීවිතේ එපා වෙනවා. ඒතර මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ පොඩි පොඩි වෙනස්කම් ඇති කරගන්න ඕන. ඒ වෙනස්කම් ඇති කරගන්න ඕනේ අර වැඩේ කරගෙන යන ගමන්ම තමයි. ඒතකොට මිනිසුන්ට ජීවිතේ අලුත් හැඟීම් පහළ වෙනවා. එන රීෆ්‍රෙෂ් එකක් දැනෙන. දැන් ඔන්න මම මගේ අධ්‍යාපනය ගැන කතා කරොත් මගේ ජීවිතය ගැන මම මේ කියන්නේ. මම මගේ ජීවිතේ ඉස්ලාම A level පාස් වෙලා කැම්පස් එකට ගිහිල්ලා අවුරුදු කීපයක් රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර පීඨයේ මම අධ්‍යාපනය ලැබුවා. මගේ ඩිග්‍රී එක කරලා එළියට මම ආවා. ඒතකොට මම ඩිග්‍රී එක කරලා එළියට ආවට පස්සේ වෘත්තිමය ජීවිතයට ඇවිල්ලා මම අවුරුදු 10ක් එක දිගට දැනට ටියුෂන් කරා. ඒ අවුරුදු 10 තුළ ටියුෂන් විතරයි මම කරේ ඇත්තට. මොකද අපි ටියුෂන් කිව්වහම අපි ඔයා දන්නවා එළියට ඇවිල්ලා අපි දැන් කැම්පස් වලින් අපි එළියට ඇවිල්ලා මම කැම්පස් එකේ ඉන්න කාලෙම ටියුෂන් පොඩි පන්ති කීපයක් කරා. නමුත් ලොකුවට පටන් ගත්තේ කැම්පස් එකේ එළියට ඇවිල්ලා. කැම්පස් එකේ එළියට ඇවිල්ලා ටියුෂන් කියපුවම ටියුෂන් වල එකපාරට මේ ළමයි 1000 2000 හැදෙන්නේ නැහැ. අද අපි ඉන්නා වගේ ලොකු තැන් වලට අපිට එකපාරට එන්න බැරි වුණා. ඒතර අපේ ටියුෂන් මූලික අධ්‍යයන තුළ අපි අපේ යාළුවොත් එක්ක ගිහිල්ලා බයිසිකල් වල ගිහිල්ලා පෝස්ටර් අලවලා සමහරකට අපි හෑන්ඩ් බිල් මගට ගෙනහිල්ලා කට්ටිය කට්ටියට බෙදන්න දීලා රෑවල් ඇහැරලා ඉඳලා කට් අවුට් අපි මෙල්ලන්න ගිහිල්ලා දැන් අද අපිට ඒක වෙනම වැඩ කරන්න සංවිධායක මණ්ඩලයක් වෙනම ඉන්නවා. ඒවා ඉස්සරහට ඇවිල්ලා මම මෙහෙම කියනකොට මගේ වෙනම ඉන්නවා ටෙක්නිකල් පැනල් එකක් ඉන්නවා ඕගනයිසින් කමිටි එකක් ඉන්නවා. වෙනම අපේ මේ හෑන්ඩ් බිල් හදන වෙනම ක්‍රූ එකක් ඉන්නවා. වීඩියෝස් හදන්න වෙනම ඉන්නවා. ටියුට්ස් හදන්න වෙනම ඉන්නවා. ඒවා ප්‍රින්ටින් කරන්න වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒක ගොඩක් අපේ අද ලොකුවට ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් අපි පොඩි අවස්ථාවේ ටියුෂන් පටන් ගත්ත මුල් අවස්ථාවේදී අපි සාමාන්‍ය විදිහට පොඩියට ඇවිල්ලා තමයි ඒක ටික ටික ලොකු කරගෙන එන තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර ජීවිතේ දැන් මම කැම්පස් එකෙන් අවුට් වුණා. අවුට් වෙලා වයස අවුරුදු 23 වගේ වෙද්දි මම ඩිග්‍රී කම්ප්ලීට් කරනවා. මොකද මම අර ජනවාරි මාසේ ඉපදිච්ච නිසා මම කලින් බැජ්ජත් එක්ක තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ හැම අවුරුද්දකම මට පොඩි වාසියක් තිබ්බා. මට වඩා වැඩිමල් අවුරුද්දකට වැඩි කලින් කට්ටියත් එක්ක තමයි මම හැමදාම ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්තේ. කැම්පස් යද්දිත් මට ඒ වාසිය තිබ්බා. අනික කට්ටිය වයස අවුරුදු 24 25 දී ඩිග්‍රී එක ගත්තී. මම වයස අවුරුදු 23 අගදී මගේ ඩිග්‍රී කම්ප්ලීට් කරනවා. පළවෙනි ඩිග්‍රී කම්ප්ලීට් කරලා ටියුෂන් වෘත්තියට ඇවිල්ලා ටියුෂන් කරගෙන ගිහිල්ලා මගේ ජීවිතේ මම දැන් අවුරුදු 10ක් විතර ටියුෂන් එකම මත්තේ එක දිගට මේකම නියුක්ත වෙලා වැඩ කටයුතු කරගෙන ගියා. ඒකේ සාර්ථකත්වයද මම දකින්න. හරිද? ඒකේ සාර්ථකත්වයද මම දකින්න. අද මම මේ හොඳට ඉන්නේ ඒ මම කරපු කැපකිරීම නිසා. දැන් ඔන්න ළමයි මම තීරණය කරා ඊට පස්සේ දැන් මම අවුරුදු 10ක් ටියුෂන් කරා. ළමයි මේ වෙද්දි මම බහුල ප්‍රමාණයට උගන්ලා තියෙනවා. ලංකාවේ වැඩිම භෞතික පන්ති වල ළමයි ප්‍රමාණයකට උගන්වන සිංහල ගුරුවරයා මං වෙලා තියෙනවා. ඊළඟට ඔන්ලයින් ක්ලාස් එකත් අපේ ලද්දරුවෝ වෙලා තිනවා. ඒතර මේ වැඩ කරගෙන යද්දි මට තේරුණා දැන් මට මේ එකම දේනේ මම කරන්නේ තව දෙයක් මම කරන්න ඕන කියලා. ඒතර මට මේ වෙද්දි ගොඩක් දේවල් මං හොයලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්ථාවර ආදායමක් මට එනවා. මට කියලා වාහන තියෙනවා. මට කියලා ගෙවල් තියෙනවා. ප්‍රොපර්ටිස් තියෙනවා. ගොඩක් දේවල් මට තියෙනවා. හැබැයි මම තීරණය කරා මොන දේ තිබ්බත් ඊළඟටත් තව මං දෙයක් කරන්න ඕන කියලා. ඔන්න මගේ ඒ අලුත් දේ තුලින් මට අලුත් හැඟීමක් ආවා. මොකද්ද මං අලුත් දේ කරන්න පටන් ගත්තේ? මම දැන් ඔන්න මගේ වෘත්තිය කරන ගමන්ම මම දැන් ඔන්න මගේ මාස්ටර් ඩිග්‍රී එක කරන්න පටන් ගත්තා.